තමුසගේ ගොඩේට මට ඕනේ නෑ ඔයි. තමසේ බොරු කියන්නේ ඇයි මට? නංගි කොහෙද ගියේ මේ වෙලාවේ? එන්න එන්න. මම මේ ක්ලාස් ගිහින් එන ගම. මන් දෙයක් දැක්කා. මං කල්පනා කරන එක ඔයාලට කියනවද නැද්ද කියලා. කියන්න නංගි මොකද්ද? මං දැක්ක පාක් එකේ සුපුන් අය ගෑල්ලම එක්ක කාර් එක කතා කර කර ඉන්නවා. කවුරු හරි අඳුරන කෙනෙක් වෙන්න ඇති. මං දැකපු විදිහට නම් අඳුරන කෙනෙක් වෙන්න බෑ අක්කේ. මම යන්න. හෙලෝ සුපුන්. ඕ කියන්න. කොහෙද ඉන්නේ? කියන්න මම මේ ඔෆිස් එකේ වැඩ කරන ගමන් ඉන්නේ ඉක්මනට කියන්න. ලන්ච් ගත්තද ඔයා? ඔව් මං කෑවා දැන් කාලා ආව විතරයි. හරි මම නිකන් ගත්තේ. බුස්සන්නයි. නංගිට වැරදිලා වෙන්නේ නැති. සුපුන් මට කවදාවත් එහෙම කරන්නේ නැහැ. එක කතාවක් පළියට මං කොහොමද මගේ මනසව සෙට් කරන්නේ? මෙච්චර මට ආදරය කරන මගේ සුපුන් මට කවදාවත් බොරුවක් කරන එකක් නෑ. මම මේවා හිතා ආයවද වෙන්න. ඒත් එක්ක ආදරෙන් ඉන්නවා. දිල්ලාරා කායකේ පවර් බැංක් එක දාලා ඇවිල්ලා අරන් එනවද ගිහිල්ලා? හරි සුපුන්. කොහෙද දන්නේ මේ පවර් බැංක් එක? හදිස්සියකට කිසිම දෙයක් හොයාගන්න බෑනේ. මෙතනත් නැහැ. කොහේ දාලාද දන්නෙත් නෑ. ආමේ තියෙන්නේ පවර් බැංක් එක? මොකක්? කාගේද මේ ලිප්ස්ටික් එක? ආපා බැංක් එක. කාගේද මේ ලිප්ස්ටික් එක? ඕකද අර ඔෆිස් එකේ ගෑල්ලම දෙන්න එක කායකේ දාන් ආවා. ඒ කාගේ හරි වෙන්නේ නැතේ. ෂා මරුනේ. ඔයා දැන් බිස්නස් වලට අමතරව ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් උත් කරනවද? සුපුන්. උඹලා වගේ ගම් වල ගොඩේ ගෑනු කෙනාම හොම තමයි. කතාවකුත් තියෙනවා කූලල්ල මෙට්ට තියන්න බෑ කියලා. වරදක් නොකර මම මෙච්චර බැනුම් අහන්නේ ඔයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්න නිසාද සුපුන්? අම්මේ මොකද මේ එකපාරටම කිව්වේවත් නෑනේ එනවා කියලා. තාත්තා කොහෙද? තාත්තර සනීප නෑ. ලොකු මාම ඉස්පිරිතාලේ. මම මේ එයා බලන් ආපු ගමන් දුවත් බල්ලයන්ට ආවා. අනේ ඒක කොච්චර දෙයක්ද අම්මේ? එන්න අපි අතුලට යමු. අම්මේ අද ඉඳලා හෙට යමු. තාත්තා සනීප නෑනේ. ඒකින්ද අද යන්න ඕනේ පුතේ. මං එහෙනම් ගිහිල්ලා එන්නද? හරි අම්මේ පරිස්සමෙන් ගිහින් එන්නකෝ. සන්නයි මට ඔයාට ඉතින් දෙන්න ලොකු දේවල් නෑ. මම මෙන්න මේක ඔයාට දෙන්නමයි ගෙනාවේ. මේක තියාගන්නකෝ. සීට් එක පුතාටමයි ගෙනාවේ මං එහෙනම් ගිහිල්ලා එන්නම් පුතේ. මට තේරෙන්නේ නැහැ මම මොනව කරන්නද කියලා. මගේ ප්‍රශ්න කාටවත්ම පැහැදිලි කරලා තේරුම් කරන්නත් බෑ. මොකෝ සුපුන් 18 අරන් 100ට දීලා වගේ ඉන්නේ. 100ටවත් දී ගන්න බැරුව ඉන්නේ. ලක්ෂ ගාණක් හොරකම් කළා. නුවරගේ ප්‍රොජෙක්ට් එකේ ඔක්කොම පාඩුයි. බිස්නස් ඔක්කොම වැල්ලා තියෙන්නේ. ඔයා බිස්නස් වලට ඉස්සර වගේ ලොකු උනන්දුවක් පෙන්වනවා මට පේන්නේ නැහැ සුපුන්. ඔයා ඉස්සර නම් ප්‍රොජෙක්ට්ස් වලට සතියේට සැරයක් හැමදාම යනවා. දැන් නම් මට මේ ගියපු කාලයක් මතක නැහැ. මට පිස්සුනේ බිස්නස් තේරෙන මිනිස්සුෙකුට පැවවා කියන්න. යනෝ යන්න. Shit. මං අහපු මං දැකපු හැමදේම ඇත්තක්ද දෙයනේ. මං කන්නටත් වඩා ආදරේ කරපු මගේ මනුස්සයා මාව රැවට්ටුවද? සුපුන්නාමට මෙහෙම කරේ මම වාට කොච්චර ආදරේද? අනේ සුපුන්නාමට මෙහෙම කරේ
මම ඔයාට කොච්චර ආදරේ කරාද? සුපුන් කවුද මේ අමාරු කියන්නේ? අමාලි මම දන්න අමාලි එන්නේ නැහැ. තමස බොරු කියන්නේ ඇයි මට? තමස මාව රැවට්ටුවා. තමසගේ බිස්නස් ලොස් වෙන්න හේතුව මේක තමයි. ගෑනු පෙරේත මොනක් මගුලක්ද ඈ මගෙන් කාලා විල එනවා මට එකේ කියන්න ඈ අන්න ගේට් වල දෙන යනවා තමුසගේ ගොඩේට මට ඕනේ නැහැ ඔයි මං ආදරෙන් ලස්සනට පරිස්සම් කරපු දේවල් මේ කමන්නේ සුපුන් මම යනවා. මම යනවා සුපුන්. අවුත තොරට තට්ටු කරන්නේ. සුපුන් වත්ත. තමුසේගේ හිතේ වෙන කෙල්ලෙක් ඉද්දි මම මෙතන හිටිය කියලා වැඩක් නෑ සුපුන්. මම්මගේ ආදරේ තමුසේට වදයක් වෙන තරමට දුන්න වැඩි. මම යනවා. මං ආයේ කවදාවත්ම තමුසේගේ පාරටවත් එන්නේ නැති වෙන්නම යනවා. මිස්ටර් සුපුන් ඉන්නවද? එයා නම් මේ වෙලාවේ ගෙදර නෑනේ. ඇයි? මිස්ටර් සුපුන් අපේ බැංකුවකින් ලෝන් එකක් කරන් තියෙනවා මේ ගේ ගස් තියලා. එයා ඒක ගෙවලා. මේ ගේ අපේ බැංකුවේට දැන් සින්න වෙලා. මේකේ කීයක්ද අරන් තියන්නේ? රුපියල් කෝටි 2ක්. කොටින් මෙයා අපේ කෝල් ආන්සර් කරන්නෙත් නෑ. අපිට කන්ටැක්ට් කරගන්න විදියකුත් නෑ. එයාට තියෙන්නේ ලබන බදා දෙනවන් විතරයි ඒ අන්තිම chance එක. එයාට ඒක කියන්නේ. ගෑනු පෙරේතකමේ ගිහින් මදිවට මූමේ කෙවලු තුගස් තියලා කෝටි ගණන් අරන් නාස්ති කරලා තියෙන්නේ. වෙන ගෑනුන්ටද කොහෙද? නොදකින් විතරක් මෙහෙම මුසලයක් මට එක තප්පරයක් මෝ එපා. තමසේ වෙන ගෑනුන්ට වියදම් කරන්න මේ කෙවලු තුගස් තියලා තියෙද්දි මට තමසේ අරන් දීපු සතේක දෙයක් මට එපා. මේ දේවල් කොච්චර වටිනා වුණත් මට මේ කිසිම දෙයක් එපා. මේ හැමදේම තමසෙම තියාගන්නවා. ඔයා වෙනුවෙන් මට තියෙන අන්තිම සීවඩනයත් මම තියලා යන්නේ. අනේ බුදුහාමුදුරනේ මට වැරදුනේ කොතනද කියලා මන් දන්නේ නැහැ. ඒත් මගේ හිත පිරිසිදුයි. තවත් මම මේ ගෙදර ඉන්නේ නැහැ. මං යනවා. හොඳටම රැවලා බස්කේ සල්ලිවත් දීත දන්නේ නැහැ. බලමු. මාරු සල්ලි රුපියල් 40ක් විතර තියෙන්නේ. බස් එකේ යන්නත් මදි. යාළුවගෙන්වත් ඉල්ලලා බලමු කෝල් එකක් කරා. හෙලෝ කමාලි මට පුංචි කරදරයක් වුණා. ඔයා ගාව රුපියල් 2000ක් නැද්ද මගේ account එකට transfer කරන්න? ඒ මට ලොකු උදව්වක් මේ වෙලාවේ. හරි අමාල් මන් තියන්න. මං ගෙදර ආවමට සල්ලි දෙන්න. තේසතේ නැතුව මම පාරට වැටුණා නේද දෙයනේ. බස් එකේවත් යන සල්ලි නැතුව මං කොහොමද දැන් ගෙදර යන්නේ? අම්මා මට දීපු ස්වීප් එක නේද මේ? බලමු මේකවත් කීයක් හරි තියෙද කියලා. වාසනාවදයි. රුපියල් 500ක් තිබ්බොත් අවසාන ටිකට් ටික එන්න බලමු. අයියේ මට මේ ස්විප් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්ද? මෙන්න මේකෙන් බලාගන්න. අනේ අම්මේ බස් එකේ යන්න රුපියල් 500ක්වත් තිබ්බොත් හොඳට මැති. අකුර නම් හරි. පළවෙනි අංකෙත් හරි. දෙවෙනි අංකෙත් හරි. දෙයනේ ඔක්කොම හරිනේ. මොනවා ඔක්කොම අංක ටික හරිනේ. මට නම් හිතා ගන්නවත් බෑ. මේ ස්විප් එක මට ඇදිලා. මෙච්චර වාසනාවක් මට නම් අම්මට කෝල් එකක් ගන්න ඕනේ. නෑ නෑ ඉක්මනට ගෙදර යන්න ඕනේ. සුපුන්ට කියන්න ඕනේ. නෑ නෑ මට තේරෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා දැන්. මෙච්චර ලොකු වාසනාවක්
මම සුපුන්ට කතා කරනවා. මේකේ සුපුන්ගේ නෑ ඔක්කොම බේරලා ඔක්කොම ප්‍රශ්න ටික විසඳනවා. එක්කෝ ඕනේ මං ගෙදර යනවා. සුපුන් මට බොරුවක් කරානේ. සුපුන්වත් හිටියනම් හෙලෝ අම්මේ. අම්මා මට එදා අරන් දීපු සූප් එකේ පළවෙනි තෙයාගේ මට ඇදිලා අම්මේ කෝටි 64ක්. ඉන්නකෝ මං එන ගමන් ඉන්නේ. ඉස්සරලා තමන්ගේ ගෑනිට වංචා කරලා වෙන ගෑනුන්ට සල්ලි නාස්ති කරපු පිරිමියෙකුට අන්තිමට ඉතුරු වුණේ ලෝකෙටම වෙච්ච ණයයි සින්න වෙච්ච ගෙදරයි විතරයි. ඒත් අසරණ වෙලා පාරට වැටුණු ඒ අහිංසක ළමයාට මුළු විශ්වයම එකතු වෙලා අලුත් පාරක් පෙන්නුවා. කවදාවත් ගැහැණියෙකුගේ කඳුළු මත ඔබේ සතුට ගොඩනගන්න හදන්න එපා.